මොකක්ද අපේ මහත්තයෝ මේ අහස පොළව ගැටලන්ට කල්පනාවක මම මේ සෑහෙන්ට වෙලාවක් බලාගෙන උන්නේ. ඔහේ කතාවක් බහක් නැතුව බලාගත්තුවත බලාගෙන ඉන්නවා. මොකෝ හැබෑටම. මම මේ කල්පනා කර උන්නේ හාමිනේ පහුගිය දොයේ තිබුණු වර්ෂාව නිසා හේන කුඹුර දෙකම පාළුණා නොවේ. ඒකෙන් අපිට අතට ආපු තුට්ටු දෙකක් නැති වෙලා ගියා නොවේ හාමිනේ. ඉතින් මම මේ කල්පනා කර උන්නේ කෙනෙක්ගේ ශිෂ්‍යත්ව විභාගෙට අමතර පන්තියකටවත් කොහොම යවා ගන්නද කියලා. අම්මේ තාත්තා ගොඩක් දුකින් නේද අම්මේ ඉන්නේ. මං දැක්කා තාත්තා අම්මත් එක්ක ගොඩාක් දුකින් කතා කර ඉන්නවා. ඇයි අම්මේ තාත්තට මට වියදම් කරන්න සල්ලි නැද්ද? නෑ පුතේ. පහුගිය දොහේ ගම් වතුර ගලපු නිසා කුඹුරු වගා ටික විනාශ වෙලා ගියකින් තමයි අපිට ටිකක් මේ අමාරු වුනේ. ඒකයි තාත්තා ඔය ටිකක් කනස්සල්ලෙන් ඉන්නේ. මයි පුතා ඒ ගැන ලොකුවට හිතන්න ඕනේ නෑ. පුතා හොඳට ඉගෙන ගන්නකෝ. හරි අම්මේ මං හොඳට ඉගෙන ගන්නම්. තාත්තට කියන්න බය වෙන්න එපා කියලා. මං ඉස්කෝලේ දෙන වැඩ ටික හොඳට කරගන්නම්කෝ. එතකොට මට පන්ති යන්න ඕනෙත් නෑනේ. තාත්තට වියදම් යන්නෙත් නෑ එතකොට මං නිසා. මං හොඳට ඒ වැඩ ටික කරගෙන විභාගෙත් හොඳට පාස් කරගන්නම්කෝ අම්මේ. අම්මලා බය වෙන්න එපා මං ගැන. අනේ මගේ අහිංසක කෙල්ල. මයි පුතාට තුනුරුවන් සරණයි. ඔන්න ඉතින් මේ පුංචි දුව එයාගේ අම්මට පොරොන්දුන විදියටම එයාගේ ඉස්කෝලේ වැඩ ටික බොහොම හොඳින් කරගෙන ගියා. එයා කොච්චර පුංචි වුණත් එයා දැක්කා එයාගේ අම්මයි තාත්තයි එයාට උගන්වන්න වෙන මහන්සිය. ඒ නිසාම එයා හිතට ගත්තා මම කොහොම හරි හොඳට ඉගෙනගෙන විභාගේ පාස් කරගන්නවා කියලා. ඒ වගේම එයා දිගටම හොඳට පාඩම් වැඩ ටිකක් කරගෙන ගියා. ඉතින් මේ පුංචි දුවගේ එකම අරමුණ උනේ එයාගේ අම්මගේ තාත්තගේ අහිංසක හීන හැබෑ කරන එක. දුව පොඩ්ඩක් මෙහාට ආවනම්. ඇයි අම්මා මේ එනවා. ඇයි අම්මා මට කතා කළේ? පුතේ ඔයාට පුළුවන් ද කඩේට ගිහින් පාන් රාත්තලක් අරගෙන එන්න? මට ටිකක් අසනීපයි වගේ පුතේ. රැට මුකුත් උයා පිහා ගන්නට බැරි වෙයි. අනේ අම්මේ ඇයි? අම්මට මොකද? ගොඩක් අමාරුයිද? හරි අම්මේ මං ගිහින් අරගෙන එන්නම්. ඔන්න ඉතින් මේ පුංචි දෝනේ එයාගේ අම්මත් අසනීපෙන් නිසා ඒ ගැන දුක් වෙමින් කඩේට යන්න පිටත් වුණා. ඉතින් එයා කඩේට යනකම්ම ගියේ එයාගේ අහිංසක අම්මා ගැන කල්පනා කර. මුදලාලි මාමේ පාන් තියනවද? මට පාන් රාත්තලක් අරගන්න ඕන. ඔව් පුතේ පාන් තියනවා. එන්නකෝ දෙන්න. මොකෝ අද මේ දෝනි තනියම? ඔව් මුදලාලි මාමේ අද අම්මට ටිකක් අසනීපයි. ඉතින් අම්මට රැට උයන්න අමාරු නිසා මේ පාන් රාත්තලක් අරගෙන යන්න ආවේ. එහෙමද? ඉතින් මේ දරුවගේ ශිෂ්‍යත්ව විභාගෙත් ළඟයි නේද දැන්? ඔව් මුදලාලි මාමේ විභාගෙට තව දවස් 5යි තියෙන්නේ. හොඳයි පුතේ. එහෙනම් හොඳට මහන්සි වෙලා විභාගෙ හොඳට පාස් කරගන්න බලන්නකෝ. ඉගෙනීම තරම් වටින දෙයක් තවත් තියෙනවද? අනිත් එක කොයිතරම් අගහිඟකම් මැද්දේ වුණත් මේ දරුවිගේ අම්මයි තාත්තයි මේ දරුවිට උගන්වන්නම නෝ මහන්සි ගන්නේ. ඉක්මන් කරන්න පුතා ඉක්මන් කරන්න.
ඉස්කෝලේ යනවා වගේ පරක්කු වෙලා යන්න බෑ විභාගෙට. ඔයාට විභාගෙ දවසවත් කිසිම ගණනක් නෑනේ. හරි අම්මේ හරි. මම මේ ලෑස්ති වෙලා ඉන්නේ ඉතින්. ඔන්න බලන්නකෝ අම්මේ. මම තමයි මුළු ඉස්කෝලෙම විභාගෙට වැඩිම ලකුණු ගන්න. අර දුප්පත් කෙල්ලට නම් මම ගන්න දෙන්නේ ලකුණු. ඔව් පුතා, ඒකම තමයි මටත් වෙන්න ඕන. මගේ පුතා තමයි ඉස්කෝලෙම වැඩිම ලකුණු ගන්න ඕන. පුතා එහෙනම් ඔක්කොම ලෑස්තිද විභාගෙට? ඔව් ඔව් තාත්තේ මං රෙඩි. හරි පුතා අපි යමු එහෙනම්. ගිහින් ඉක්මනටම පුතා වාහනේට නගින්නකෝ. ඔන්න බලන්න නිමල්, මට නම් හොඳටම ෂුවර් අපේ පුතා හොඳට විභාගෙ පාස් කරගනීවි කියලා. දුව එහෙනම් විභාගෙට යන්න ඔක්කොම ලෑස්ති නේද? මගේ දුව බුදුන් වැන්දද? ඔව් තාත්තේ මං උදෙන්ම නැගිටලා මූණ සෝදලා බුදුන් වැඳලා තමයි ලෑස්ති වුනේ. තුනුරුවනේ ආශිර්වාදයෙන් මයි පුතාට හොඳට විභාගෙ ලියන්න ලැබෙන්න ඕන. ඔන්න ඉතින් මේ පුංචි දෝනේ තාත්තත් එක්ක උදෙන්ම විභාගෙට යන්න පිටත් වුණා. ඔන්න ඉතින් ටික කාලයක් ගෙවිලා ගිහින් ශිෂ්‍යත්ව විභාගෙ ප්‍රතිඵල එන දවසත් උදා වුණා. මේ පුංචි දෝනිගේ අම්මයි තාත්තයි නොයිවසිල්ලෙන් බලාගෙන හිටියේ දෝනිගේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල දැනගන්නකම්. අම්මේ තාත්තේ මං විභාගෙන් ඉහළින්ම පාස් අම්මේ. මට තමයි ඉස්කෝලෙන් වැඩිම ලකුණු තියෙන්නේ. මොකද්ද මගේ දුව? පුතා ඉහළින්ම විභාගෙ පාස්ද? ඒක නම් මට අදා ගන්නත් බැරි සතුටක් දුව. අනේ මට අදහ ගන්නත් බෑ දෙයියනේ. මයි දුව ඉහළින්ම විභාගෙ පාස්. මං දැනගෙන හිටියා මයි දුව ඉහළින්ම විභාගෙ පාස් වෙනවා කියලා. අනේ මයි දෝනිට රත්නත්‍රේම පිහිටා. මොනවද පුතා හිතාගෙන කළේ මුළු ඉස්කෝලේ බලන්නකො මට කොයිතරම් ලැජ්ජාවක්ද දෙයියනේ. දැන් මං කොහොමද අර කුසුමලට ශාන්තිලට මුණ දෙන්නේ? මට සමා වෙන්න අම්මේ. මමත් හිතුවේ මට වැඩි ලකුණු තියෙයි කියලා. ඒත් මන් දන්නේ මොකක් වුණාද කියලා. අර කුසුම නැන්දගේ දුවට තමයි වැඩිම ලකුණු තියෙන්නේ මුළු. අයියෝ රමණි මේ දරුවට නිකන් ඔයා කෑ ගහන්නේ මේ දරුවා විභාගේ ෆේල් වෙලා වගේනේ. ඇත්තටම ඔයාට මොකද්ද වෙලා තියෙන්නේ? ওই දරුවට ආපු ගාම කෑ ගහන්න එපා රමණි. ওই දරුවා කොහොමද විභාගේ පාස්නේ? ඔන්න ඉතින් මුළු ගමම මේ දවස්වල කතා වුණේ මේ පුංචි දෝනිගේ ඉහළින්ම විභාගෙ පාස් වීම ගැන. ඒ වගේම තමයි රමණි කොච්චර බලාපොරොත්තුවෙන් හිටියත් රමණිගේ පුතාට පුළුවන් වුණේ විභාගෙ පාස් කරගන්න විතරයි. එයාට මුළු ඉස්කෝලෙන්ම නම් වැඩිම ලකුණු ගන්න බැරි වුණා. ඉතින් මේ පුංචි දෝනිගේ අහිංසකකමයි හොඳ ගතිගුණයි නිසා තමයි එයාට වැඩිම ලකුණු ගන්නත් පුළුවන් වුණේ. කොහොම හරි අන්තිමට තමන්ගෙන් වුණු වැරදි තේරුම් ගත්තු රමණි තමන්ගේ මුළු පවුලත් එක්කම පුංචි දෝනිට තෑගි බෝගත් අරගෙනම එයාලව බලන්න ගියා. ඉතින් මේ දෝනිට සුබ පතපු රමණි එයාගේ පුතයි ඊට පස්සේ කවදාවත්ම උඩගු කමින් නම් ජීවත් වුණේ නැහැ.